Hi guys, ඉතින් ඔයාලා දෙක තුලින් ඉන්නේ ජීවිත්‍රමිත අලුත්ම එපිසෝඩ් එකක් එක්ක. ඉතින් මම අද ඔයාලා අරගෙන ආවා බොයිගා සිලුලින්සිස්, ඒ කියන්නේ නිදිමාවිලා. ඉතින් මෙයාට මේ නම පැටපෙදින්නේ දුර දින්නේ අපේ මුතුන් මිත්තෝ කියනවා මෙයා කෑවම නිින්ද යනවා කියලා. ඉතින් එහෙම එකක් නෑ. මෙයා සුළු විශ්වාරපෙක්. මෙයාට සාමාන්‍යයෙන් ඌණෙක් මරන්න වගේ තමයි විසක් තියෙන. ඉතින් මෙයා ගෙවල් ආශ්‍රිතව සෑහෙන්න හම්බෙන සර්පෙක්. මොකද මෙයා එනවා හූනෝ කන්න. ඒක මෙයාගේ ෆේවරිට් මීල් එක හූනෝ. ඉතින් මෙයා ඇවිල්ලා ඔය ලයිට් ලෑම්ප් ගාව ඔය හූනෝ සාමාන්‍ය මැස්සෝ කන්නේ හිමාසයෙන්. ඉතින් ඒක බලාගෙන ඉන්නවා. ඇවිල්ලා එතෙන්ටලා දපන ගහගෙන පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඉතින් මෙයාගේ විශේෂත්ව කතාවත් තියෙන්නේ මෙයා සුළු විශ්වාරපෙක්. ඉතින් මෙයා සාමාන්‍ය හූනෝ වගේ සත්තු තමයි කන්නේ. මෙයා මාපිලෙක්. කැට් ස්නේක් කියලා කියන්නේ මෙයාලගේ ඇහි සීන් එකක් ඉඳලා. ඉතින් මෙයා ගැන ඉතින් කතා කරන්න ලොකු දෙයක් නැහැ. ඉතින් මෙයා අහිංසක සර්පෙක්. ඉතින් ඔයාලා හිතන්න එපා මෙයා කෑම නිින්ද යනවා, මෙයා කෑම අරක වෙනවා, මේක වෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. ඉතින් මෙයාලා අහිංසක සත්තු මෙයාලව රැකගන්න එක අපේ වගකීමක්. මෙයා ගැන ලොකු කතන්දරයක් නැහැ. ඉතින් මෙයා සාමාන්‍ය ලංකාවේ හැම තැනම වගේ දකින්න හම්බ වෙන. කියන්නේ ලංකාව පුරාම ඉන්න සර්පෙක්, කොමන් සර්පෙක්. ඉතින් ගෙවල් වලට එහෙම සෑහෙන්න ඉන්න සර්පෙක්. මෙයා තමයි ඉතින් දිමාවිලා.